සුබ දවසක් යාළුවනේ. ඔන්න 3S Pro YouTube channel එක අද ආවිලා ඉන්නේ පිටකොටුවේ People Park එකට ආවිලා ඉන්නේ. People Park එක අපි නැත ගානකට කලින් අපි මේ shop එකේ වීඩියෝ එකක් කරා. අපි shop එකේ නම කියනවා නම් F&M Traders. ඉතින් මේ shop එකට ආවොත් ඔයාලට මිලදී ගන්න පුළුවන් birthday party item මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා grocery item මිලදී ගන්න පුළුවන්. තව pampers item තියෙනවා, සේවයට හැම වර්ග තියෙනවා. හැබැයි මේකේ මේ තොග හා සිල්ලර දෙකම මිලදී ගන්න පුළුවන්. අපි අද කියන්නේ ඔයාලට මේ සිල්ලර මෙර කියන්නේ. ඉතින් ඔයාලට තොග වගේ ගන්නවා නම් ඔයාලා shop එකට කතා කරාට පස්සේ ඔයාලට සම්පූර්ණ විස්තරාත්මක දැනගන්න පුළුවන්. අපි වැඩි විස්තර ඕනේ. අපි ගිහින් බලමු මොන වගේ itemද තියෙන්නේ කියලා. හැබැයි මෙයාලගේ මේ item ගණනාවක් තියෙන නිසා අපි ඉතින් වීඩියෝ ක්ලිප් දෙකක තමයි අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් මේ මොහොතේ අපි වීඩියෝ කරන්න හදන්නේ මේ පාටි සම්බන්ධව. අපි බලමු මොන වගේ මිලක්ද යන්නේ. අනිත් එක මෙයාලගේ මොන වගේ අලුතෙන් ආපු itemද තියෙන්නේ. දැන් ඉතින් අපි item පැත්තෙන් බලනවා. ඉතින් මේ පැත්තේ යනවා මේ බැලුම් තියෙන එකනේ. ඔව් බැලුම් මේක කොහොමද මිල ගණන් යන්නේ? එක හැපි ඇනිවර්සරි තියෙනවා, වෙල්කම් තියෙනවා, බර්ත්ඩේ තියෙනවා. තුනම එක එක ගන්න. තුනම same price නේ? නෑ එක එක ගන්න. එක මිල යන්නේ. happy birthday කියන්නේ කොහොමද? මේක හැපි ඇනිවර්සරි එක කොහොමද? මේක හැපි ඇනිවර්සරි එක 450යි. 450ක් වගේ වෙනවා. ඒක වෙල්කම් එක තියෙනවා. වෙල්කම් එක කොහොමද? වෙල්කම් එක 350යි. වෙල්කම් එක 350යි. හැපි බර්ත්ඩේ එක තියෙනවා 400යි. 400යි. ඒ ඔක්කොම රිටේල් ප්‍රයිස්. ඔක්කොම රීටේල් ප්‍රයිස්. හැබැයි ඔයාලා මේ බිස්නස් එකට වගේ ගන්නවා නම් ඔයාලා shop එකට කතා කරන්න ඕනේ. කතා කරාට පස්සේ තමයි ඔයාලට මිල ගණන් දැනගන්න පුළුවන්. අපි මේ කියන්නේ ඔයාලා සිල්වර් මිල. දැන් මේ ඒකට මේ වගේ යනවනම් කොහොමද? මේක අර බෑග්ග්‍රවුන්ඩ් එකට පිටිපස්ස දාන කර්ටන් එකක්. ඔව්. මේක රුපියල් 250යි රිටේල් දෙන්නේ. 250යි. ඔව්. රුපියල් 250කට මිලදී ගන්න පුළුවන්. මේ සාමාන්‍ය ඔයාලා තොග ගන්න ඕන කැලි කීයක් වගේද ගන්න ඕන? කැලි 6ට වැඩි ගත්තොත් ඇති. කැලි 6කට හොයාගත්තොත් ඔයාලට තොග මිලදී ගන්න පුළුවන්. ඒ මිල දැනගන්න පුළුවන් shop එකට කතා කරලා පස්සේ දැන් මේ බර්ත්ඩේ අකුරුනේ තියෙන්නේ. බර්ත්ඩේ විතරක් නෙමෙයි අපි ඕන එකට අකුරු ගලපන්න පුළුවන්. ඒකට මේ වගේ යනවනම් අකුරු ගන්නවනම් කොහොමද මිලදී? අකුරු මේක බැනස් එකේ යනවා නම් මේක 250ක් වෙනවා. මේක හැපි බර්ත්ඩේ කියලා සම්පූර්ණම තියෙනවා. මේක හැපි බර්ත්ඩේ කියලා සම්පූර්ණම ඔව් හැපි බර්ත්ඩේ කියලා සම්පූර්ණම තියෙනවා. මේ අකුරු තියෙන එක මේක කීයද ගන්න කිව්වේ? ඒක 250යි. 250යි. මේක 250කට වගේ මිලදී ගන්න පුළුවන්. මේකේ තියෙනවද හැපි නිව් ඉයර් හැම කාලයකට එනවද කොහොමද? එක එක කාලෙට එනවා. එක එක කාලෙට එක එක විදිහට එනවා නේද? ඉතින් ඔයාලට මේ shop එකට ආවොත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ අකුරු යනවනම් කොහොමද යන්නේ? ඒක නම්බර් ෆෝයිල් එකේ. ඒක රුපියල් 100යි. 100යි. මේ බැලුම් එකක්ද? ඒක බැලුම් එකක්. බැලුම් එකක් නේද? ඔව්. බැලුම් එකක් තියෙන්නේ රුපියල් 100ක් වෙනවා එකක්. මේ පැත්තෙන් යනවනම් කොහොමද? මේ වගේ item. ඒක අර කේක් එකේ උඩින් ගන්න টොපස් ටික. টොපස් ටිකනේ. ඔව්. ඒකේ ලයිට් එක කොම්පත් වෙනවා. මේකේ ලයිට් එකක් තියෙනවද? ඔව්. ඒකේ ඇතුලේ ලයිට් එකක් තියෙනවා. ලයිට් මේ ස්විච් එකක් තියෙනවා. මේ අපි දාලා බලන්න පුළුවන්ද? මේ අලුතෙන් ආපු එකක්ද? අලුතෙන් ආපු එකක් නේ. මෙන්න ලයිට් තියෙන එක. happy birthday. මේ කාඩ් එක කොහමද යන්නේ? ඒක 250යි. 250යි. රුපියල් 250කට වගේ වලට මිලදී ගන්න පුළුවන්. මේකත් අකුරු මේ ලයිට් තියෙන එකක්ද? නෑ ඒක ප්ලේන් එක. ප්ලේන්. මේක කොහමද යන්නේ? ඒක 200යි. 200යි නේද? ඔව්. මේ වගේ එකක් යනවනේ කොහමද? බෑන්ඩ් එක. ඒක බෑන්ඩ් එක ඒක 250යි. 250යි. මේකෙත් මේ සිල්වර් කලර් තියෙනවා, ගෝල්ඩ් කලර් තියෙනවා. කලර් කීපයකින් තියෙනවා නේ? ඔව් කලර්ස් ටිකක් තියෙනවා. කලර්ස් ටිකක් තියෙනවා. මේ පැත්තෙන් යනවනේ කොහමද වල? ඒක අර ෆොටෝ ප්‍රොප්ස් එක. ඔව්. ඒක කොහමද? ඒක 350ක්. 350 නේ. මේ වගේ දේවල් තියෙනවා 350කට මිලදී ගන්න පුළුවන්. ඒක බ්‍රයිට් ටු බි টොපස් එක. මේක කොහමද? ඒක 150යි. 150. ඔව්. ඒකෙත් තියෙනවා මේ කලර් දෙකකින් තියෙන ගෝල්ඩ් කලර් එකකින් සිල්වර් කලර් එකකින් තියෙනවා. මේ දේවල් මිලදී ගන්න පුළුවන්. එතකොට මේ අකුරු පැත්තේ මේ ඉටිපන්දම් නේද? ඔව්. ඉටිපන්දම් අකුරු පැත්තෙන් යනවනම් කොහොමද මිල ගණන් යන්නේ? උඩ තියෙන එක රුපියල් 50යි. මේක රුපියල් 50යි. ඔව්. රුපියල් 50කට වගේ මිලදී ගන්න පුළුවන්. ගෝල්ඩ් කලර් එක යනවනම් ගෝල්ඩ් කලර් එක රුපියල් 100යි. 100යි. සිල්වර් කලර් එක 100යි. 100යි. එතකොට මේ ඉටිපන්දම් වලනේ? මේක ස්ටාර් එකක් තියෙනවා. ස්ටාර් එකනේ. ඔව්. මේක රුපියල් 200යි. 200යි. ඔව්. රුපියල් 200කට වගේ වලට මිලදී ගන්න පුළුවන්. මේ පැත්තෙන් යනවනම් කොහොමද? රුපියල් 200 නේද? ඔව්. මේ තියෙන ඔක්කොම 200. මට මේක කියන්න බලන්න. ඒක හැපි බර්ත්ඩේ කියලා එක එක අකුරට එක එක ඉලක්කම මේ කැන්ඩලක් තියෙනවා. එකක් තියෙනවා නේද? මේ පැක් එක කොහොමද බිල් කියන්නේ? ඒක සම්පූර්ණයෙන්ම 250යි. සම්පූර්ණ 250යි. ඔව්. මෙන්න මේ වගේ ඒවා තියෙනවා සම්පූර්ණ රුපියල් 250කට වගේ
මිලදී ගන්න පුළුවන්. හැබැයි මේ තනි කෑල්ලක් ගන්නකල් තොගෙදී මේ සෑහන මිලක් වෙනස් වීමක් වෙනවා. මේ බෝලේ ගැන පොඩ්ඩක් කියන්න මේකත් මොකද්ද? ඒක සෙට් එකක් එක්කම වෙනවා. ස්ටික් එකක් එනවා, බැලුමක් එනවා, අර ලයිට් එකක් තියෙනවා. ලයිට් එකක් තියෙනවානේ. ඔව්. මේක කොහොමද? ඒක අපි බැටරි බෑල්ල තියෙන්නේ දැන්. ඔව් මේකේ මිල යන්නේ කොහොමද? ඒක 200 ගානක් දෙන්න පුළුවන් රිටේල්. රීටල් 200 ගානකට හෝල්සේල් ලොකු වෙනසක් කරලා දෙන්න පුළුවන් ගොඩක් ගන්න. තොග ගන්නවා නම් ඉතින් ඔයාලා බිස්නස් එකට වගේ ගන්නවා නම් කෑලි 6කට එහා ගන්න ඕනේ. ඔව්. එතකොට ඔයාලට තොග මිලට මිලදී ගන්න පුළුවන් ඔය ෂොප් එකේදී. ඔව්. මේ මට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලගේ ලොකු ක්වොන්ටිටි එකක් වගේ ගන්නවා නම් ඩෙලිවරි පාර්ට් එකක් හැම වෙනවද කොහොමද? ඩෙලිවරි. ඔව්. ඒ සාමාන්‍ය අවුට් එකට අපි කරනවා නම් අපි මේ ට්‍රාන්ස්පෝර්ට් ටිකක් තියෙනවානේ. ඒ ට්‍රාන්ස්පෝර්ට් එකට අපි බැංකුවට සල්ලි ආවට පස්සේ අපිට බැංකුවෙන් එතනින් සල්ලි දාන්න ඕනේ. කෑෂ් ඩිපොසිට් කරාට කෑෂ් පස්සේ ඩිපොසිට් පස්සේ අපි මෙතන ඉඳලා බාර කොළඹ දෙනවා. තියෙන ප්‍රධාන ට්‍රාන්ස්පෝර්ට් එකට තමයි මේ කරන්නේ. ළඟම තියෙන නගරෙට. ළඟම තියෙන පික්මි එහෙම දාලා හරි එවන්න පුළුවන්. කොළඹ ආවට නම් පික්මි කොළඹ පික්මි දාලා එවන්න පුළුවන්. පික්මි පුළුවන්. අපිට මේ තොප්පි පැත්තේ යනවනේ කොහොමද මිලදී ගන්න පුළුවන්? නෝ කොහොමද? මේක 250යි. මේක මේක පොර ෂයින් අර ගිටර් වගේ එක. මේක ප්ලේන් එක නිසා මේක 200. 200යි මේක 250යි. ඒ අතර මිලක් තමයි යන්නේ ඔයාලා මිලදී ගන්න පුළුවන්. මේක නෝමල් මේක නෝමල් එක. මේකේ පැකට් එකට කෑලි 10ක් එනවා. පැකට් එකට කෑලි 10ක් එනවා. ඔව් පැකට් එකම 250යි. පැකට් එකම 250යි. පැකට් එකම 250ට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය මේක මොකක්ද? ඒක 250යි. 250. ඔව්. මේක මොන වගේ දෙයකට දාන්නේ? ඒක බර්ත්ඩේ වලට විතරයි. බර්ත්ඩේ වලට දාන්න ඕනේ. රුපියල් 250කට. මේකත් මේ කලර් කීපකින් තියෙනවද කොහොමද? කලර් ගෝල්ඩ් එක විතරයි තියෙන්නේ. ගෝල්ඩ් එක විතරයි තියෙන්නේ. රුපියල් 250කට වගේ මිලදී ගන්න පුළුවන්. මට මේක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේක අර බර්ත්ඩේ පොඩි ළමයන්ට දානවා. ඔව්. සමහරේ ස්කූල් වලට ෆන්ක්ෂන් වලට ගන්නවා. පාසල් වලට ගන්නවා. නේසර් වලටම ගන්න පුළුවන්. මේක කොහොමද ඔයාලා මිල ගණන් යන්නේ? මේක රුපියල් 350යි. 350යි. ඔව්. මෙන්න මේ වගේ තුන් රුපියල් 350කට වගේ මේ පාට ගොඩක් තියෙනවා. මේ කලර් කීපයකින් තියෙනවා. කලර්ස් ටිකක් තියෙනවා. කලර්ස් කීපයක් තියෙනවා. ඔයාලා මේ කලර්ස් කීප කලර්ස් 6කින් විතර ගත්තොත් තොග මෙලට මිලදී ගන්න පුළුවන්. තොග මිලට ගන්න. මිලදී ගන්න පුළුවන්. මට මේ ගැන පොඩ්ඩක් කියන්න බලන්න. මේක ස්ටෑන්ඩ් එකක්. ඔව්. මේක අර ටේබල් වලට තියෙනවා. ආ. බර්ත්ඩේ පාටි වල මේ ඩෙකරේෂන් කරනකොට ඩෙකරේෂන් ටේබල් වලින් කියන්න පුළුවන් මේක. මේක පල්ලේ ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ආ. පල්ලේ ස්ටෑන්ඩ් එකත් එක්කම පුරු 7ක් එනවා. පුරු 7ක් එනවා. පුරු 7කින් බැලුම් 7ක් ගන්න පුළුවන්. බැලුම් 7ක්. බැලුම් 7ක් ගන්න පුළුවන් මේකේ. ඔව් මේකේ බැලුම් හම්බ වෙනවද නැත්නම් නෑ බැලුම් හම්බෙන්නේ නෑ. මේක ස්ටෑන්ඩ් එක විතරයි. ඔව් මේ මට මේකේ මිල කියන්න බලන්න. මේක 200ක් දාලා දෙන්න පුළුවන්. රුපියල් 200ක්. ඔව් රිටේල් එක. හෝල්සේල් ගන්නකොට වෙනසක් කරලා දෙන්න. රීටේල් ගන්නවා රුපියල් 200කට වගේ මිලක් තමයි යමින්නේ මේ ස්ටෑන්ඩ් එක. ඉතින් මේ ගැන කියනවා මේ නෝ තමයි මේ බැලුම් එක තියෙන්නේ නේ. ඔව්. මේක කොහොමද මිල ගන්න යන්නේ? මේක සෙට් එක හાર્ට් එක. හાર્ට් එක. මේක ඒ වගේම ස්ටාර් එක. ස්ටාර් එක. ඔව්. ෆොයිල් එකේ. ඔව් ඒ දෙකේ මිල සේම්ද? 150ක් එනවා මේක. 150. ඔව්. 150ක් වගේ වෙනවා. මේකත් 150ම තමයි. ඔව්. රුපියල් 150කට. හાર્ට් එකයි ස්ටාර් එක දෙකම හાર્ට් කරනවා. ස්ටාර් එක දෙකම 150කට වගේ ගන්න පුළුවන්. රිටේල් ගන්න මේ හෝල්සේල් ගන්නකොට වෙනසක් කරලා දෙන්න. හෝල්සේල් ගන්නවා නම් තව මිල අඩු වීමක් තව අඩුයි. මේ බැලුම් යනවා නම් කොහොමද මිල ගණන් යන්නේ? බැලුම් අපේ ගාව තියෙන්නේ ඔක්කොම අඟල් 12. අඟල් අඟල් 12. 10 නෙමෙයි අඟල් 12 විතර අපි කරන්නේ. අඟල් 12 විතර ඔයාලා කරන්නේ. බර්ත්ඩේ ගාපු ඒවා තියෙනවා, ප්ලේන් එක තියෙනවා. බේත් දෙක අපේ කීයද? බර්ත්ඩේ ගාපු එකේ මේ තියෙන්නේ. මේකනේ. ඒ බැලුම් එක තමයි තියෙන්නේ. ඔව්. මේක කොහොමද? මේකේ පැකට් 20ක් මේ පැකට් එකට 20ක් තියෙනවා. පැකට් එකේ 20ක් තියෙනවා. මිල යනවනම් මිල 250යි. 250යි. ඔව්. මේ රේටල් මිල මේ 250යි පැකට් 20ක් තියෙනවා තමයි දී ගන්න පුළුවන්. ඒ වගේ ප්ලේන් පාටකුත් තියෙනවා. ප්ලේන් කලර් එකක් තියෙනවා. මේක කොහොමද ප්ලේන් කලර් එක? ඒකත් ඒ ගානම තමයි. ඒකත් ඒ ගානම තමයි නේද? මේක ක්‍රෝම් කියන බැලුම් එක. ඔව්. මේක පොඩ මේකට වඩා මේක පොඩ ෂයින් එක. ෂයින් එක වැඩි නේ. ඔව්. ඒක කැරි 10ක් තියෙනවා රුපියල් 150යි. කෑලි 10ම රුපියල් 150කට වගේ වලට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ තේවමද? ඒවම තමයි. ඒවම තමයි තියෙන්නේ. මේ පැක් එක තියෙන්නේ මොකද්ද? ඒක කියන්නේ කොන්ෆෙරි බැලුම් එක. ඔව්. මේක අර ඩස්ක් කාපු බැලුම් එකේ 5ක් එනවා. මේ වගේ මම කියපු ක්‍රෝම් ෂයින් බැලුම් එකේ 5ක් එනවා. 5ක් එනවනේ. ඔව්. සම්පූර්ණම 10ක් තියෙනවා ඇතුලේ. ඇතුලේ 10ක් තියෙනවා. මිල 350ක් එනවා. 350ක් වෙනවා. මේ වගේ තියෙනවා රුපියල් 350ට වගේ මිලදී ගන්න පුළුවන්. ඒතර මේ වගේ ගන්නවන කොහොමද? මේක අර කේක් එකේ ගන්න ඉටි කේක් එකට ගන්න. මේක කොහොමද මිල ගන්න යන්නේ? මේක රුපියල් 250යි. 250 නේද? ඔව්. රුපියල් 250කට වගේ මිලදී ගන්න පුළුවන්. මේ වගේ පොඩි ඉටිපන්දම් තියෙනවා. පොඩි ඉටිපන්දම් යනවන කොහොමද? ඒක රුපියල් 50යි. 50යි. මේ වගේ ඒවා රුපියල් 50කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ ඩෙකරේෂන් වලට මෙන්න මේ වගේ අයිටම් තියෙනවා. සාමාන්‍ය මේ රෝලක් යනවනම් කොහොමද? ඒක රිබන් එක. රිබන් එක. ඔව්. ඒක රුපියල් 100යි. රුපියල් 100යි. ඔව්. මෙන්න මේ වගේ තියෙනවා රුපියල් 100කට වගේ මිලදී ගන්න පුළුවන්. තව විශේෂ දෙයක් තමයි සාමාන්‍ය බර්ත්ඩේ එකකට මෙන්න මේ වගේ ඒවත් ගන්නවා. මේකෙත් වර්ග දෙකකින් තියෙනවානේ. වර්ග 3කින් තියෙනවා. වර්ග 3කින් තියෙනවා. මේක කොහොමද යන්නේ?
මේක නූල වගේ යන්නේ ඒවා. මේක නූල වගේ යන්නේ. මේක ඔව්. මේක නූල වගේ යන එක යවතෙම නූල් වගේ තමයි යන්නේ. මේ වගේ මේ තියෙන්නේ නූල් වගේ යන්නේ. ඔව්. මේක කොහොමද මිල ගණන් යන්නේ? ඒක 250යි. රුපියල් 250කට මිලදී ගන්න පුළුවන්. මේක මේක 200යි. මේක 200යි. නිකන් ස්නෝ වගේ යන්නේ. ස්නෝ වගේ ගන්න. රුපියල් 200කට වගේ ගන්න පුළුවන්. ඒකත් ස්නෝ තමයි. ඒක 350යි. 350 ඒක ප්‍රමාණය වැඩි නිසා ප්‍රමාණය වැඩි. 350කට වගේ මිලදී ගන්න පුළුවන්. මේ මොකද මේ? ඒක නිකන් පාටි පොපර්. පාට පොපර් ගන්න. මේක කොහොමද මිලදී ගන්නේ? ඒක රුපියල් 250යි. 250 රුපියල් 250කට වගේ වලට මිලදී ගන්න පුළුවන්. ඒකෙත් වර්ග කිහිපයක් තියෙනවා. වර්ග තුනක් තියෙනවා. වර්ග තුනක් තියෙනවා. මේකේ හાર્ඩ් කැලි ටිකක් යනවා. මේකේ හાર્ට් එක යන්නේ. ඒකේ ෂයින් අර පේපර් කැලි ටිකක් Paper යනවා. කැලි. මේකේ අර පොඩි පොඩි ඩොලර්ස් කැලි යනවා. ඩොලර්ස් කැලේ යනවා. මේ දෙකේ මිල යන්නේ කොහොමද? මේක 350යි මේක 350යි. දෙකම 350. 350යි. අරකට වඩා පොඩ්ඩක් රුපියල් 100ක් විතර ගණන්. සාමාන්‍යයෙන් මේ ගෙදරකට පාටියක් වගේ බෙද්ද පාටියක් වගේ පෙරපාස් වලට වගේ ස්කෝල්ට පාටි වල ගන්න මෙන්න මේ වගේ දරන්න පුළුවන් කප් තියෙනවා. මේ කප් එකක් කොහොමද යන්නේ මේ පැක් එක යන්නේ කොහොමද? ඒ පැක් එකකට කැලි 10ක් තියෙනවා. ඔව්. රුපියල් 150යි. කෑලි 10ම රුපියල් 150කට වගේ වලට මිලදී ගන්න පුළුවන්. ඒකත් මේ ඩිසයින් කිහිපයක් තියෙනවා. ඔයාලට කැමති ඩිසයින් එකකින් ගන්න පුළුවන්. ප්ලේට් පැත්තෙන් යනවනම් කොහොමද? දැන් මේ normal ප්ලේට් එකනේ. මේ පොඩි එක. මේක කොහොමද? ඒක රුපියල් 100යි. 100යි. මේ රුපියල් ඒක කැලි 25ක් තියෙනවා. කෑලි 25ක් තියෙනවා. කෑලි 25 රුපියල් 100කට වගේ ගන්න පුළුවන්. ඒකේ සයිස් තුනක් තියෙනවා. සයිස් තුනක් තියෙනවා. මේක ලොකු එක කොහොමද යන්නේ? ලොකු මේක 200යි. ලොකු මේක 200යි. මේකෙත් 25ක් තියෙනවා. දැන් මේ කලර් පැත්තෙන් යනවනම් කොහොමද? කලපති යනවා නම් ඒකේ කැලි 10ක් තියෙනවා. ඔව්. ඒක 200යි. මේක 200යි. ඔව්. මේ ඔක්කොම 200ට එනවා. 200ට. මේ පොඩි එක පැත්තෙන් පොඩි එක 150යි. 150යි. ඔව්. රුපියල් 150. ඒ තව විශේෂයක් තමයි අනිත් ටැග් එකක් එහෙම දෙනවා නම් ඒකට බෑග් එකක් එහෙම අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේ මේක අර ලූට් බෑග් කියනවා. ලූට් බෑග් එකක් තියෙන ඉතින් මේ වගේ එකක් හොඳයි. මේ පැක් එක කීයද කෑලි කීයක් තියෙනවද? මේකේ කැලි 10ක් තියෙනවා රුපියල් 150යි. කෑලි 10ම රුපියල් 150කට වගේ මිලන්නේ. මේ රීටේල් මිල. ඊටල ඔක්කොම රීටේල් රිටේල් මිල අපි කියන්නේ. ඒකෙත් මේ කලර් කීපයකින් තියෙනවා. කල වැඩි තුනක් තියෙනවා. ඒක ඩිසයින් කීපයක් තියෙනවා නේ. ඩිසයින් 6ක් විතර තියෙනවා. ඩිසයින් 6ක් විතර තියෙනවා. ඒවා එහෙම නැත්නම් මේ වගේ බෑග් වර්ගයක් තියෙනවා. මේ වගේ මේ normal බෑග් නේ. ඒක නෝමල් එක. normal එක. උඩ මේක කොහමද? මේක රුපියල් 50යි. රුපියල් 50කට වගේ ගන්න පුළුවන්. මේ මේක 70යි. 70කට වගේ ගන්න පුළුවන්. මේ පැත්තේ යනවනම් කොහමද කියන්නේ? මේ පොඩි එක ඒක 60යි. 60යි. මේක මේක 80යි. 80යි. මේක මේක 90යි. 90යි. ඒකට මේ සයිනින් වගේ තියෙන මේ ෂයින් එක නිසා පොඩ්ඩක් ගණන් වැඩි මේක. ඔව් මේක කොහමද යන්නේ? මේක රුපියල් 100ක් කියනවා. රුපියල් 100ක්. ඔව්. රුපියල් 100ක වගේ මිලදී ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් කියන්න බලන්න. මේක අර බැලුම් වලට උලන් ගන්න උලන් ගහන එක. මේක මිල කොහමද යන්නේ? ඒක රුපියල් 250යි. 250යි. ඔව්. රුපියල් 250කට වගේ වලට මිලදී ගන්න පුළුවන්. මේ බර්ත්ඩේ පටිනේ තියෙන්නේ. ඒක කොහොමද මිල ගණන් යන්නේ? ඒකේ අයිටම් තුනක් තියෙනවා. ඔව්. හැපි බර්ත්ඩේ එක තියෙනවා, බ්‍රයිට් ටු බී එක තියෙනවා, මම් ටු බී එක තියෙනවා. ඒක කොහොමද ඒකට මිල ගණන් යන්නේ? ඒක ඔක්කොම 200යි. ඔක්කොම 200යි. ඔව්. මේ පොරු කෑල්ලක් රුපියල් 200කට මිලදී ගන්න පුළුවන්. තොග ගන්නවා නම් ඉතින් ෂොප් එකට කතා කරන්න ඕන. ඒකට තමයි විස්තරාත්මක දැනගන්න පුළුවන්. අනිත් එක තොග ගන්නවා නම් විලක් සෑහෙන අඩුවීමක් වෙනවා. මේක කොහොමද යන්නේ මිල ගණන්? මේක අර පොඩි අයිට බබල්ස්. ඔව්. මේක රුපියල් 100යි. රුපියල් 100යි. මේ ඕනම එකක් රුපියල් 100යි. ඕනම එකක් රුපියල් 100යි. කෑලි කිහිපයක් තියෙන ඕනම එකක් රුපියල් 100යි. ඉතින් ඔයාලා මේ තොග වගේ ගන්නවා නම් ඉතින් ලොකු මිලක් අඩුවීමක් වෙනවා. ඉතින් ඔයාලට ෂොප් එකට කතා කරලා තමයි දැනගන්න පුළුවන්. ඉතින් ඔයා මේ පාටි වෙයා පැත්තෙන් ගත්තොත් ඔයාලට මෙන්න මේ වගේ අයිටම් තමයි ගොඩක් මිලදී ගන්න තියෙන්නේ. ඉතින් අපේ නම්බරේ දාන්න නම්බරේ ගමන් ඔයා ෂොප් එකට කතා කරන්න කතාවට පස්සේ ඔයාලට දැනගන්න පුළුවන් තොග යන්නේ මොන ගානද. එහෙම නැත්නම් ඔයාලා මේ අපිට ලොකු ක්වොන්ටිටියක් ගන්නවා නම් ඩෙලිවරි කරගන්න පුළුවන් කොහොමද? ඒ හැම විස්තරාත්මක දැනගන්න පුළුවන් ෂොප් එකට කතා කරලා පස්සේ අපේ නම්බරේ දාන්න නම්බරේ දැම්මට පස්සේ කතා කරන්න කතාවට පස්සේ සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්.